හරි දෙක ඉවරද? මීළඟට හොඳම සිනහව තරඟේ සව්ව සඳහා සූදානම් වන්න. hari nade මීළඟට හොඳම සිනහව ඒ සඳහා තරඟ කරවීමට කැමැති ඔබ සැමට මේ අවස්ථාව හොඳම සිනහව. සංගීත ප්‍රස්ථානකයක් තියෙනවා මේකක් තියෙනවා මීළඟට හොඳම හිනාව තරඟ සව්ව සඳහා ඔබත් තරඟ කිරීමට ඇවැසි තරඟකාරිනියක් හෝ තරඟකරුවෙක් නම් වේදිකාව අසලට පැමිණෙන්න. මීළඟට හොඳම සිනහව තරඟය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. තරඟය විනිශ්චය කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා විනිසුරුවරුන් දෙපළකට. හොඳම සිනහව තරඟ විනිශ්චය සඳහා විනිසුරුවරුන් දෙපළක් වේදිකාවට වාර්තා කරන්න. හොඳම සිනහව තරඟ විනිශ්චය සඳහා විනිසුරුවරුන් දෙපළක් වේදිකාවට වාර්තා කරන්න. තරඟය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. බාර කරමුද විනිශ්චය? අවුරුදු කුමාරී තරඟයේ විවෘත බැවින් සියලුම දෙනා නම් දීලා සූදානම්. ගැහැණු පිරිමි දෙගොල්ලම 15ට හොඳම හිනාව තරඟ සව්ව පැවැත්වීමට සියලු සූදානම්. ඒ සඳහා විනිශ්චය කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. දෙව්ලක්ෂ්මී අධිපතිතුමන් හට රෝහණ පොත් ආයතනයේ නියෝජනය කිරීමෙන් මෙම අවස්ථාව හා අත්දැකීමකට ඔබ සියලු දෙනාට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. හොඳම සිනහය විනිශ්චය සඳහා අපට සහයෝගය ලබා දෙන ලෙසට එසේනම් මේ ආරම්භ කිරීම නිමිත්ත හොඳම සිනහව දෙව්ලක්ෂ්මී මාත්‍ය
බලන්න පොතක් මොනවාරි දෙන්න ඕනේද මේ මාක් කරගන්න. ඉනාව. ඔව්. එයාලට දෙමු ඉනාව එක්කන හොඳම එක්කන තෝරන්න. ලියන්න කියමුනේ. එතනින් නම ගමුනේ. ඉනාව වෙන්න එක්කන එයාලා කියනවානේ. තෝරපේ එයාලට නම ලියලා දෙන්න කියලා. නම කියන්න කියමුනේ. එතකොට එයා මේ තරගෙන යනවා. ඔව් මෙතනින් නගිනකොට නම ලියා ගන්න තරගෙට. නම කියලා ඉක්මනින් ඉක්මනින් කියන්නේ. හැකි ඉක්මනට හොඳම සිනහව සඳහා තරඟ කිරීමට නියමිත තරඟකරුවන් පෙළකට පෙළ ගැසී හැකි ඉක්මනට වේදිකාව අතර පොලිමකට එක් රැස්වම තරඟයේ ක්‍රියාත්මක සියලු සූදානම්. මාපතා බෑලා පස්සේ දාමු උඩට බෑලා මෙතනින් එයි. පෙකොල් ගෙඩියේ යට ගණන් කිරීම සහ සැඳවුණු හමුත්තා සෙවීමේ තරඟයේ සාව ඔබ වෙනුවෙන් තවමත් විවෘතයි. පෙකොල් ගෙඩියේ යට ගණන් කිරීම සඳහා එම තරඟයේ සවුවට ඔබට තාමත් සහභාගී වීමට අවස්ථාව ඇති බවයි සංවිධායක මණ්ඩලය පවසා සිටින්නේ. නම කියනකොට නම ලියා ගන්න කියන්නේ ලකුණු එයාගේ ලකුණු කියන්නේ දාන්න. එයාලා කැමති විදිහට කරන්න කියලා. එසේනම් තරඟය ආරම්භ කිරීමට සියලු සූදානම් වෙයි. ඔබ පළමු තරඟකරුවා කියන්න පුතා ඔයාගේ නම? ඉරෝෂ පුංචි පුතයි